රයිට් හරි පුතේ මේ වීඩියෝ එක ළමයි ප්‍රධාන වශයෙන් කරන්නේ 2025 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බලාපොරොත්තුවෙන් ඉන්න විද්‍යාව විෂය හදාරන සියලුම දරුවෝ විද්‍යා විෂය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර තමයි පුතේ අද අපි මෙතනදී දෙන්න බලාපොරොත්තු වෙන්නේ අනුමාන මොනවද මේ පාර විද්‍යා විෂයට කියන කාරණේ තමයි අපි මේ වීඩියෝ එකෙන් අද සාකච්ඡා කරන්නේ. එතකොට ළමයි විශේෂයෙන් අද විද්‍යාව අනුමාන ටික ගැන අපි කතා කරන්න කලින් පෙර ආතුව විශේෂයෙන් පුතේ අපි මේ පාර NMEA Education Academy හරහා සම්පාදනය කරලා තියෙනවා විශේෂිත අනුමාන ප්‍රශ්න පත්‍ර කිහිපයක් සෑම විෂයකටම අනුමාන ප්‍රශ්න පත්‍ර සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ සෑම විෂයකටම අපි අවසාන සම්මන්ත්‍රණ මාලාවන් සංවිධානය කරලා තියෙනවා. එතකොට පුතේ ඒ අවසාන අනුමාන සම්මන්ත්‍රණ මාලාවට සහ අවසාන සෑම විෂයකම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා ගන්න අවශ්‍යයි නම් පුතේ ඔයාලට පුතේ කෙලින්ම කරන්න තියෙන්නේ WhatsApp message එකක් දාන්න 076 088 78 50 හෝ 075 6300 784 කියන නම්බර්ස් දෙකෙන් එක නම්බර් එකකට පුතේ WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් කෙලින්ම අනුමාන ප්‍රශ්න පත්‍ර සහ අවසාන සම්මන්ත්‍රණ මාලා සඳහා සියලුම විෂයන්වල සම්බන්ධ වීමේ හැකියාව පුතේ ඔයාලට තියෙනවා. හැකියාව ඔයාලට තියෙනවා. පැහැදිලි? රයිට්. එතකොට අපි ළමයි දැන් බලමු අද මොනවද විද්‍යාව අනුමාන අපිට ගන්න හැකියාව තියෙන්නේ කියලා බලමු. අද අපි මොනවද අපිට විද්‍යාව අනුමාන දෙන්න පුළුවන් කියලා. රයිට්. අද පුතේ විශේෂ අපි විද්‍යාව අනුමාන වශයෙන් ලබා දෙන පාඩම් කිහිපයක් තියෙනවා. කොටස් කිහිපයක් තියෙනවා. විශේෂ පුතේ මේ පාර විද්‍යාව අනුමාන වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන් විශේෂයෙන් ව්‍යුහගත රචනා කොටස පුතේ විශේෂයෙන් ජෛව ගෝලය යටතේ විශේෂයෙන් පරිසර දූෂණය සහ දූෂක ඊට පස්සේ පුතේ අපද්‍රව්‍ය කළමනාකරණය ඔන්න ඔය කොටස් වල පුතේ වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම ළමයි ව්‍යුහගත කොටසේ වැඩිපුර පුතේ අවධානය යොමු කරන්න ඕනේ ශාක හා සත්ව ශෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන කොටසට පුතේ අනිවාර්යෙන් වැඩි අවධානයක් යොමු කරන්න. පැහැදිලිද? ඊට අමතරව ළමයි ජීවීන්ගේ ලාක්ෂණික යටතේ විශේෂයෙන් ශ්වසනය සඳහා පුතේවා වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි ළමයි ජෛව ලෝකය පාඩම යටතේ විශේෂයෙන් ජීවීන් වර්ගීකරණය සම්බන්ධයෙන් පුතේවා වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේමයි ළමයි ජීවී පටක යටතේ විශේෂයෙන් ශාක පටක වලට වැඩි අවධානයක් පුතේවා යොමු කරන්න. ජීවී පටක යටතේ ශාක පටක වලට පුතේවා වැඩි අවධානයක් යොමු කරන්න. සහ ළමයි ප්‍රභා සංශ්ලේෂණය කියන කොටසට වැඩි අවධානයක් යොමු කරන්න එක වැදගත් වෙනවා. ඊට අමතරව ඩයිජෙස්ටිව් සිස්ටම් එක ආහාර ජීර්ණ පද්ධතියට වැඩි අවධානයක් පුතේවා යොමු කරන්න. පැහැදිලිද? ඊට අමතරව ළමයි ආවර්තිතා වගුවට වැඩි අවධානයක් යොමු කරන්න. හරි. ඊට පස්සේ පුතේ රසායනික ගණනය කිරීම වලට වැඩි අවධානයක් පුතේවා යොමු කරන්න. ඊටත් අමතරව ළමයි විශේෂයෙන් රසායනික බන්ධන වලට වැඩි අවධානයක් යොමු කරන්න. රයිට්. ඊටත් අමතරව ළමයි නිව්ටන් නියම සම්බන්ධයෙන් විශේෂයෙන් පළමු සහ දෙවන නියමයන් වැඩි අවධානයක් යොමු කරන්න. නිව්ටන් නියම පාඩමට වැඩි අවධානයක් යොමු කරන්න. රයිට්. ඊටත් අමතරව ළමයි ඝර්ෂණය කියන පාඩමට සහ බල සමතුලිතතාවය කියන පාඩම් කොටස් වලට වැඩි අවධානයක් පුතේවා යොමු කරන්න. විශේෂයෙන් මේ ළමයි 2025 වල විද්‍යාව අනුමාන යටතේ ව්‍යුහගත රචනා කොටසට තමයි පුතේවා වැඩිපුර මේ කොටස් බලාගත යුත්තේ. පැහැදිලි? හරි. ඊට පස්සේ නම් බැලුවොත් එහෙම රචනා කොටසට ගියොත් එහෙම රචනා කොටස පුතේ වැඩිපුර බලාගෙන යන්න මේ පාර එක්සෑම් එකට ශෛල විභාජනය ඊට පස්සේ මානව ප්‍රජනනය ඊට පස්සේ ළමයි ජීවී පටක ආහාර ජීර්ණ පද්ධතිය යකඩ කර්මාන්තය ඊට පස්සේ ළමයි වායු නිපදවීම ඊට අමතරව හයිඩ්‍රෝකාබන රයිට් බහු අවයවික ඊට අමතරව ළමයි තාපය ඊට අමතරව පුතේ ප්‍රකාශ විද්‍යාව සහ ළමයි ජීවීන්ගේ වර්ගීකරණය ශාක ප්‍රජනනය මෙන්න මේ කොටස් වල පුතේ වැඩි අවධානයක් යොමු කරන්න. ඒතකොට ළමයි මේ කොටස් වලට තමයි ඔයා 2025 ඕරල් විද්‍යාව අනුමාන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට යන්නට කලින් මේ කොටස් වලට පුතේ ඔයා ව්‍යුහගත කොටසේ සහ රචනා පාර්ට් එකේ වැඩි අවධානයක් පුතේ ඔයා දෙන්න මෙන්න මේ කියන කොටස් වලට. ඒතකොට ඔයාට විශිෂ්ට ප්‍රතිඵලයක් දක්වා යෑමේ හැකියාව පුතේ අනිවාර්යයෙන්ම තියෙන නිසා පුතේ මේ කොටස් වලට අනිවාර්යෙන් වැඩි අවධානයක් ඔයා යොමු කළ යුතුයි. පැහැදිලිද? තේරුණාද? රයිට්. හරි ළමයි.
එතකොට ඊට අමතරව පුතේ ඔයාලට අවශ්‍ය නම් අපේ මේ පාර NM Education Academy හරහා අවුරුදු 6ක් තිස්සේ පුතේ මේ පාර සම්පාදනය කරලා තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර සහ අවසාන සම්මන්ත්‍රණ මාලා සෑම විෂයකටම ඒ සඳහා සම්බන්ධ වෙන අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් ඔයාලට පුතේ පුළුවන් 076 08 50 හෝ 075 6384 කියන WhatsApp numbers දෙක නම්බර එකකට WhatsApp message එකක් දාන්න. සහ පුතේ වීඩියෝ එකේ description එකේ පුතේ තියෙනවා මේ පාර අපි සම්පාදනය කරපු නිර්මාණය කරපු 2025 ඕලෙවල් WhatsApp group එකට join වෙන්නත් පුළුවන්. ඊට අමතරව පුතේ ඔයාලට පුළුවන් 2028 අවුරුද්දේ කලා විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තු වෙ ඉන්නවා නම් ඊට අදාළ link එකකුත් පුතේ වීඩියෝ description එකට දාලා දෙන්න පුතේ. ඔයාලට තියෙන දිගටම සම්බන්ධ වෙන්න පුතේ හැමෝටම good luck. අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔය වටිනා වීඩියෝ දාන්න හින්දා පුතේ අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න.